ඔයා දැනටම දියවැඩිය රෝගයෙන් පෙළෙන කෙනෙක් නම් එහෙමත් නැත්නම් අනාගතයේ දියවැඩිය රෝගයට ගොදුරු වීමේ අවධානමක් තියෙන කෙනෙක් නම් එහෙමත් නැත්නම් රුධිර සීල් මට්ටම අඩු වගේක පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අද මම කතා කරන්න යන්නේ ලංකාවේ අපිට ඒ සඳහා වඩාත් සුදුසු පහසුවෙන් හොයාගන්න පුළුවන් දේශීය ආහාර වර්ග ගැන සහ ඒ ආහාර තෝරා ගැනීමට තියෙන විශේෂ හේතු මොනවද කියලා. එතකොට මේ ආහාර තෝරා ගැනීමේදී අපි විශේෂයෙන්ම සලකා බලන්න ඕන කාරණා දෙකක් තමයි ඒ ආහාරවල ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එක සහ ග්ලයිසෙමික් ලෝඩ් කියන එක. ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එක කියලා සරලව හඳුන්වන්නේ යම්කිසි ආහාරයක් ගත්තට පස්සේ ඒ ආහාරයට අපේ රුධිර සීනි මට්ටම කොයිතරම් වේගයකින් ඉහළ නංවන්න පුළුවන්ද කියලා බලන එක. එතකොට මොකක් හරි ආහාරයක් අපි ආහාරයට ගත්තට පස්සේ ඒ ආහාරයෙන් අපේ රුධිර සීනි මට්ටම ගොඩාක් වේගෙන් ඉහළ නංවනවා නම් අපි ඒ ආහාරය හඳුන්වනවා හයි ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එකක් තියෙන ආහාරයක් විදියට. ඒ වගේම මොකක් හරි ආහාරයක් ආහාරයට ගත්තට පස්සේ ඒ ආහාරය අපේ රුධිර සීනි මට්ටම ගොඩක් හිමින් නම් ඉහළ නංවන්නේ අපිට ඒ ආහාරය හඳුන්වන්න පුළුවන් ලෝ ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එකක් තියෙන ආහාරයක් විදියට. එතකොට ග්ලයිසෙමික් ලෝඩ් එක කියලා කියන්නේ අපි මොකක් හරි ආහාරයක යම්කිසි ප්‍රමාණයක් ගත්තට පස්සේ අන්න ඒ ප්‍රමාණය නිසා අපේට ශරීරයට කොයිතරම් කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් ලැබෙනවද කියලා බලන එක. ලංකාවේ අපි ගොඩක් වෙලාවට බත් ආහාරයට ගන්න පෙළඹෙන නිසා අපි බලමු දියවැඩියා රෝගීන්ට වඩාත් සුදුසු ලංකාවේ දැනට තියෙන සහල් වර්ග මොනවද කියලා. එහෙම බැලුවම සාමාන්‍ය සහල් වලට වඩා මේ වගේ රෝගීන්ට වඩාත්ම සුදුසු වන්නේ ලංකාවේ තියෙන දේශීය සහල් වර්ග. මේ සහල් වර්ග තෝරගන්න තියෙන විශේෂ හේතු විදිහට අපිට හොයාගන්න පුළුවන් මේ සහල් වලට තියෙන ගොඩක් අඩු ග්ලයිසෙමික් අගය. ඒ කියන්නේ මේ බත් ආහාරයට ගත්තට පස්සේ අපේ රුධිර සීනි මට්ටම ගොඩක් හෙමින් ඉහළ නගිනවා වගේම මේ සහල් වලින් අපිට වැඩි කාලයක් තිස්සේ හෙමින් ශක්තිය ලබා දෙනවා. අනිත් එක තමයි මේ සහල් වල තියෙන වැඩි තන්තු ප්‍රමාණය. තන්තු බහුල වීම නිසා අපිට වැඩිපුර ප්‍රමාණයක් ආහාරයට ගන්න ඕන වෙන්නේ නැහැ. පොඩි ප්‍රමාණයක් ආහාරයට ගත්තට පස්සේ අපේ බඩ පිරෙනවා. මේක නිසා අපි වැඩිපුර කාබෝහයිඩ්‍රේට් ආහාරයට ගන්න එක වැළකෙනවා. අනිත් එක තමයි මේ සහල් වර්ගවල ප්‍රතිඔක්සිකාරක බහුල වෙන එක සහ විටමින් B කාණ්ඩයට විටමින් වර්ග බහුල වෙන එක. මේ නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිරෝගී පවත්ව ගන්න වගේම තවත් ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමේ කාරණාවලට වැදගත් වෙනවා. එතකොට මේ විදිහට වඩා සුදුසු සහල් වර්ග විදිහට අපිට හඳුන්වන්න පුළුවන් කළු හීනටි, කුරුළු තුඩ, සුවඳැල්, රතු සුවඳැල්, රතු නාඩු, රතු සම්බා වගේ සහල්. සාමාන්‍ය සහල් වෙනුවට මේ සහල් ආහාරයට එකතු කර ගැනීමෙන් අපිට රුධිර සීනි මට්ටම පාලනය කර ගැනීමේ ලොකු හැකියාවක් ලැබෙනවා. සහල් වගේම අපිට කාබෝහයිඩ්‍රේට් ලබා ගන්න මේ තත්ත්වයන් යටතේදී ඉතාමත් හොඳ ආහාරයක් තමයි කුරක්කන් කියලා කියන්නේ. කුරක්කන් වල තියෙන ඉතාමත් අඩු ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එකක්. ඒ වගේම කුරක්කන් වල වැඩිපුර තන්තු ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙනවා. මේක නිසා කුරක්කන් ආහාරයට ගත්තට පස්සේ අපේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙන එක ගොඩක් හිමින් වෙන්නේ. ඒ වගේම කුරක්කන් වල තන්තු බහුල නිසා අපේ කුස පිරීලා තියෙන කාලය වැඩි කරනවා. මේ නිසා අපි වැඩිපුර ආහාර ගන්න එක මේකිනුත් අඩු කරනවා. ඒ වගේම රුධිර සීනි මට්ටම යාමනය කරන්නත් කුරක්කන් ඉතාමත්ම වැදගත් වෙනවා. මේ තත්ත්වයන් යටතේදී අපිට දෛනිකව ආහාරයට ගන්න වඩාත් සුදුසු එළවලු වර්ග මොනවද කියලා. පළවෙනි එක තමයි කරිවිල. කරිවිල වල තියෙන චැරන්ටයින් සහ පොලිපෙප්ටයිඩ් P කියන සංයෝග වලට පුළුවන් අපේ රුධිර සීනි මට්ටම යාමනය කරන්න. ඒ කියන්නේ පාලනය කරගන්න. ඒ නිසා කරිවිල කියන ආහාරය නිතර ආහාරයට ගැනීම වඩා සුදුසුයි. තවත් ගොඩක් හොඳ එළවලුවක් තමයි බණ්ඩක්ක කියලා කියන්නේ. බණ්ඩක්ක වල තියෙන ද්‍රව්‍ය තන්තු සහ ෆ්ලේවොනොයිඩ්ස් වලින් අපේ ආහාර ජීර්ණ පද්ධතියේදී කාබෝහයිඩ්‍රේට් අවශෝෂණය කරන වේගය අඩු කරලා ඒ මගින් අපේ රුධිරයට ග්ලූකෝස් මුදා හැරීමේ වේගය අඩු කරනවා. ඒක නිසා බණ්ඩක්ක කියලා කියන්නේ නිතර ආහාරයට එකතු කරගන්න ගොඩක් හොඳ එළවලුවක්. ඒ වගේම කොහිල සහ පතවල මේවායේ තන්තු ප්‍රමාණය ඉතාමත් වැඩි වෙලා කැලරි ප්‍රමාණය ඉතාමත් අඩු වෙන නිසා දියවැඩියා රෝගීන්ගේ රුධිර ග්ලූකෝස් මට්ටම යාමනය කරගන්න ගොඩක් වැදගත් එළවලුවක්. නිවිති සහ අනිකුත් පලා වර්ග වලටත් පුළුවන් දියවැඩියා රෝගයෙන් ඇති වෙන්න පුළුවන් විවිධ සංකූලතාවයන් පාලනය කරන්න සහ රුධිර ග්ලූකෝස් මට්ටම යාමනය කරන්න විවිධාකාරයෙන් දායක වෙන්නේ. ඒ නිසා හැකිතරම් දුරට කොළ පැහැති එළවලු සහ කොළ වර්ග ආහාරයට එකතු කරගන්න අවශ්‍යයි. ඒ වගේම අපේ ප්‍රෝටීන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න දියවැඩියා තත්ත්වය යටතේ වුණත් අපි ආහාරයට මස් මාළු බිත්තර වගේ දේවල් එකතු කරගන්න ඕනේ. අපි බැලුවොත් මේ තත්ත්වයන් යටතේ අපිට වැඩිපුර ආහාරයට ගන්න හොඳ දේශීය පළතුරු මොනවද කියලා නෙල්ලි, වෙරළු, කජු පුහුලන්, දන් වගේ පළතුරු
ඉතාමත් ගුණදායකයි. ඒ වගේම වෙරළු වලට විශේෂ හැකියාවක් තියෙනවා අපේ ඉන්සියුලින් හෝමෝනය අනුකරණය කරන්න. ඒ නිසා වෙරළු කියලා කියන්නේ දියවැඩියා රෝගීන්ට ඉතාමත් සුදුසු ආහාරයක්. ඒ නිසා නෙල්ලි සහ වෙරළු නිතර ආහාරයට ගන්න එක ගොඩාක් හොඳයි. ඒ වගේම බාගෙට ඉදුණු ගස් ලැබු, අඹ, කෙසෙල් වගේ පළතුරු යම්කිසි පාලනයක් සහිතව කුඩා ප්‍රමාණවලින් ආහාරයට ගැනීමත් සුදුසුයි. ඊට අමතරව අපිට ආහාර වේල දෙකක් අතරමැදදී කුඩා ආහාරයක් එහෙම නැත්නම් කෙටි ආහාරයක් හෝ ස්නැක් එකක් විදියට ආහාරයට ගන්න රටකජු සහ තලයට ඉතාමත් සුදුසුයි දියවැඩියා රෝගීන් සඳහා. තලයට වල තියෙන ප්‍රතිඔක්සිකාරක සහ හිතකර මේදයට පුළුවන් අපේ ශරීරයේ ඉන්සියුලින් සංවේදීතාවය වැඩි කරන්න. ඒ වගේම රටකජු වලටත් මේ සමානම ලක්ෂණ තියෙනවා. මේකටත් පුළුවන් අපේ ශරීරයේ ඉන්සියුලින් හෝමෝනයේ සංවේදීතාවය වැඩි කරන්න. ඒ නිසා අමතර ආහාර ගන්න අවශ්‍ය වෙන වෙලාවල් වලට තල ඇට හෝ රටකජු පිටක් වගේ දෙයක් ආහාරයට ගන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. මම හිතනවා රුධිර සීනි මට්ටම පාලනය කර ගැනීමට අපිට ගන්න පුළුවන් පහසුවෙන් හොයාගන්න පුළුවන් ආහාර ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඒ වගේම ආහාර සම්බන්ධව තියෙන ආහාර සහ පෝෂණය සම්බන්ධව තියෙන ඕනෑම ගැටලුවක් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ආහාර වලින් නිරෝගී වෙන්න පෝෂණය ගැන දැනගන්න ස්පාර්කල් නියුට්‍රිෂන් එක දිගටම එකතු වෙලා ඉන්න ඔයාලට ආරාධනා කරනවා.